Hello, my dear little ones. I'm Nirosha. Happy you're here today, going on a wonderful journey. Let's begin. Hi, good morning, Benny. එකෝමත් එක කාලයක එක පුංචි ගම්මක දුප්පත් ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම පිංකි. එයාගේ තනියට ළඟින් හිටියේ බෙනි. එයා පුංචි බලු පැටියෙක්. මෙයාලා ජීවත් වුණේ පරණ මඩුවක. මේ පිංකිට තිබුණා මල් පාත්තියක්. ඒක තිබුණේ වත්ත පල්ලෙහාට වෙන්න වගේ. ඒකේ තියෙන මල් පිකුණලා තමයි මේගොල්ලෝ ජීවත් වුණේ. බෙනි, අද අපි මල් ගමේකට නෙවෙයි පහ නගරයට අරන් යමු. පිංකි එහෙම කිව්වේ ඒගොල්ලන්ට සල්ලි ගොඩක් හොයාගෙන අලුත් ගෙයක් හදාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. එහෙනම් බෙනි අපි යමු නේද? ඉතින් පිංකි උදේම නැගිටලා මල් කඩාගෙන බෙනී එක්ක නගරයට යන්න පිටත් වුණා. එයාලට යන්න සිද්ධ වුණේ විශාල වනාන්තරයක් අතරමැදින්. ඒගොල්ලෝ යන අතරමඟ පිංකි දැක්කා මහලු කාන්තාවක් ගහක් මුලට වෙලා වාඩි වෙලා ඉන්නවා. ආච්චි අම්මේ අයි ඔයා ඔතන ඉඳගෙන ඉන්නේ? දුවේ මම හරිම බඩගින්නේ ඉන්නේ. කෑමට දෙයක් තියෙනවද? ආච්චි අම්මේ අපි දෙන්නටම කණ්ඩ තියේ. ඔයා මේක කණ්ඩ. ඊට පස්සේ එකපාරටම ඒ මහලු කාන්තාව සුන්දර සුරංගනාවියක් වුණා. බෙනීටයි පිංකිටයි හරිම පුදුමයි. සුරංගනාවේ පිංකිට කතා කළා. එයාට ඕන වුණේ පිංකිගේ කරුණාව පරීක්ෂා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ සුරංගනාවේ පිංකිට කිව්වා ඔයාට ඕනම දෙයක් මගෙන් ඉල්ලන්න කියලා. පිංකි කිව්වා බෙනීටයි එයාටයි ඉන්න පුංචි ගෙයක් දෙන්න කියලා. ඉතින් සුරංගනාවේ පිංකිට ලස්සන ගෙයක් හදලා දුන්නා. ඒක නිකන් ගෙයක් නෙවෙයි. ඒක මායාකාරී ගෙයක්. ඉතින් සුරංගනාවේ කිව්වා ඔයගලන්ට ආපහු මල් විකුණන්න ඕන වෙන එකක් නෑ. මේ කුස්සියට ගිහලා මායා මන්ත්‍රයක් කිව්වට පස්සේ ඉබේම කැම හැදෙනවා කියලා. මේක ඇහුණ පිංකිටයි බෙනීටයි හරිම සතුටුයි. ඉතින් එදායින් පස්සේ ඒගොල්ලෝ සතුටින් ජීවත් වුණා. ඉතින් මේ කතාවෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නේ කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක්ට ජීවිතේ ඒගොල්ලෝ කැමති ඕනම දෙයක් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කියන එක. Thank you for watching. See you at the next video.